ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් වනිම් ඔබ පාදේ තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ ගාථාව කියමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඥායේ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අදවසේ මේ ප්‍රධාන අරමුණ වලටපත් වෙනවා කේම් ගාමිණී වීරසිංහ ප්‍රයාණන්ත පින් පිළිස එතුමාගේ ජන්මදිනය නිමිති වෙලා තිබුණේ අගෝස්තු මාස 22 ඊට අමතරව
තම තමන්ගේ දේවරුන්ගේ පුතුණුවන්ගේ උපන්දින ආදී දේවල් සිහිපත් කරලා එපීටිකා මහත්මිය ඒ දරුවන් දෙදෙනා සහ ඒ දියණිය මොඩි කරගෙන නෑදෑයන් එකතුන් ඒකාස් වෙන අද දවසේදී ධර්ම දේශනාවේ පින්කම අපේ මාසික ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වයේ දරලා ඒ කටයුතු සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නිසා අපි ඒ දායකකාරකාදීන්ගේ සම්බන්ධතාවම අපේ සම්බන්ධතාවම අද දවසේදී ධර්ම දේශනාවේ පින්කම සඳහා වැඩම කරන්නට යෙදුණා. ගොරකාන මොරටුව දීපදුපාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ තමයි හැදිගල්ලේ චන්දාලෝක හාමුදුරුවෝ වහන්සේ උන්වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ ආරාධනාව බාර අරගෙන අද දවසේ නිමිති වේලාවට උන්වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඉතින් ආයතනයේ වෙනුවෙන් දායකකාරකාදී වෙනුවෙන් විශේෂයෙන් උන්වහන්සේ අපිට කරන අපේ කල්‍යාණ මිත්‍ර වහන්සේ නම උන්වහන්සේ ගුරු හාමුදුරුවෝ වහන්සේ උන්වහන්සේගේ ඒ සම්බන්ධතාවය මතක් කරමින් අද දවසේදී මේ ආයතන වෙනුවෙන් ධර්ම දේශනාව වෙනුවෙන් වැඩම කරන්න යන අපේ චන්දාලෝක අපේ හාමුදුරුවෝ වහන්සේව පෘථිවිය දිවිසිපත් කරමින් උන්වහන්සේ මේ මොහොතේ අපි ආරාධනා කරන තමන් වහන්සේ ධර්ම දේශනාව සිදු කරන්න හැටියට පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති. රත්නපුර දොඩම්පේ කුරුගම්මෝදර සත්ජන කේන්ද්‍රස්ථානාධිපති මුළු දිවයිනටම සාම විනිසුරු ශාස්ත්‍රපති ගරු කටයුතු අවසරයි නම කියන්නට පරම පූජනීය පින්නවල සෝබිත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වර ප්‍රමුඛ ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි.
අද දවසේදී මේ උතුම් පින්කම සිද්ධ කරන දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාවට එකතු වන සදැහැති වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අපිට මේ ජීවිතේ ලැබුණ වටිනම දේ මොකක්ද කියලා මම පින්වතුන්ගෙන් ඇහුවොත් පින්වතුන්ට එක එක උත්තර කල්පනා වෙනවා කියලා මම දන්නවා. එක උත්තරයකට එන්න බෑ කියලාත් මම දන්නවා. ඒත් මේ පින්වතුන් අතර ඊටාම කලාතුරකින් කෙනෙකුට මගේ හිතේ තියෙන උත්තරේමත් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. අපිට මේ ජීවිතේ ලැබුණ වටිනම දේ සම්බුද්ධ ශාසනය. අනෙක් හැම දෙයකටම වඩා ඒ උත්තරේ ලස්සනයි කියලා අපිට තේරෙනවා. අපිට මේ ජීවිතේ ලැබුණු වටිනම දේ තමයි මේ බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය තුලත් අපිට ජීවමානව පණ පිහිටවල තියෙන කොටසක් තියෙනවා. බුද්ධ ශාසනය කොටස් තුනයි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ බුද්ධ ශාසනය තුල පවතින කොටස් තුන ඇතුලේ පණ පිහිටවපු ජීවමාන කොටස සංඝ රත්නය. බුද්ධ රත්නයට සම්බන්ධ සියලුම පින්කම් කරන්නේ, ධර්ම රත්නයට සම්බන්ධ සියලුම පින්කම් කරන්නේ සංඝ රත්නය ඇසුරේ. නේද? සංඝ රත්නය ඇසුරේ. සංඝ රත්නය ඇසුරු කරගෙන බුද්ධ රත්නයට යම් පින්කමක් කරනවද ඒකෙන් ලැබෙන කුසලය, ඒකෙන් ලැබෙන ආනිසංස, ඒකෙන් ලැබෙන පින වචනෙන් කියන්න බෑ. බුද්ධ රත්නයේ වෙනුවෙන් තමන් යම් දෙයක් කරාට පස්සේ කොච්චර පිනක් මට ඒකෙන් ලැබෙනවද හාමුදුරුවනේ කියලා පින්වතුන් අපෙන් ඇහුවොත් අපිට දෙන්න තියෙන උත්තරය, පින්වතුනි, ඒකට උත්තරය වචනෙන් දෙන්න බෑ. බුද්ධ රත්නයේ ඇසුරු කරගෙන යම් දෙයක් කරනවද ඒ කරන දෙයට ලැබෙන ආනිසංස අපිට කියන්න තියෙන්නේ අනන්තයි, අප්‍රමාණයි කියලා. බුද්ධ රත්නය ඒ තරම්ම වාසනාවන්ත දෙයක් අපි ජීවිතේ ලැබුවා. ඉර බැහැගෙන යන වෙලාවට මොන තරම් වැඩ රාජකාරි තිබුණත් ගෙදර බුදු පහන තියන්න අමතක කරන්න එපා. මේ බුද්ධ රත්නයට බුදු පහන පත්තු කරන එකත් ස්වල්ප පිනක් නෙවෙයි කියලා හිතන්න ඕනේ. උන්වහන්සේ ජීවමානව නැති බව ඇත්ත. මැටියෙන් කරපු ඒවා, සිමෙන්තියෙන් කරපු ඒවා, ගලින් කරපු ඒවා, ප්ලාස්ටික් වලින් කරපු ඒවා, ඔය මොන විදිහකින් හරි කරපු පිළිමයක් තමන්ගේ ගෙදර තියෙනවා නම් ඒ ගෙදර තියෙන පිළිමෙට ඉර බැහැගෙන යන්න එන වෙලාවට බුදුපාන පත්තු කරන එකත් ස්වල්ප කුසලයක් නෙවෙයි තමන්ට රැස් වෙන්නේ. බුද්ධ රත්නයේ ඒ තරම්ම ආනිසංසදායකයි. හිතුවත් පින්වතුනි, මේ මොහොතක්, විනාඩියක්, තප්පරයක් වගේ පොඩි කාලයක් නිකන් තමන් වචන දෙකක් හිතුවත්, බුදුහාමුදුරුවෝ ගැන නිකන් තමන් වචන දෙකක් හිතුවත්, බුදුගුණ අනන්තයි, වචන දෙකයි. බුදුගුණ අනන්තයි, වචන දෙකයි. මේ වැඩ කරන අතරතුර තමන් හිත එක තැනකට අරගෙන බුදුහාමුදුරුවෝ ගැන වචන දෙකක් හොඳ හැඟීමෙන් හිතුවත් ඒ හැඟීමට පුදුම තරම් ආනිසංස රැස් වෙනවා. බණපොත දන්න ඇත්තෝ, ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ දන්නව බුද්ධ රත්නය ඇයි මේ තරම් වටින්නේ. උන්වහන්සේට තරම් ගුණස්කන්ධයක් මේ ලෝක ධාතුව තුල කිසිම මිනිසෙක්ට පිළිටන්නේ නැහැ. බුදුගුණ අනන්තයි කියලා කිව්වේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමාන කරලා තියෙන්නේ අපිට පින්වතුනි හිතන්න බැරි දේවල් වලට. අම්මගේ ගුණ සමාන කරලා තියෙනවා, තාත්තගේ ගුණ සමාන කරලා තියෙනවා. ඊටත් වඩා බුදුගුණ සමාන කරලා තියෙන දේවල්. බුදුගුණ සමාන කරලා තියෙන දේවල් ගැන අපිට හිතින් හිතා ගන්න බෑ. බුදුගුණ අනන්තයි කියලා කියනවා විතරක් නෙවෙයි මිනිස්සු. බුදුගුණ සමාන කරනකොට සමාන කරන්නේ බුදුගුණ හරියට මහා සාගරය වගේ. බුදුගුණ හරියට මහා සාගරය වගේ. ඒ කියන්නේ ඉමක් කොනක් පේන්නේ නැහැ කියන එක. මහා සාගරය අපි ගිහිල්ලා කොයිතරම් වෙලාවක් බලාගෙන හිටියත්, මුළු ජීවිත කාලේ ගෙවෙනකම් මොහොත දිහා බලාගෙන හිටියත් අපිට මහා මොහොතේ ඉමක් කොනක් දැක ගන්න බෑ. බුදුගුණ මහා මොහොත වගේ. සමහර තැනක බුදුගුණ මතක් කරන තැනදී, බුදුගුණ ගැන කියන තැනදී බුදුගුණ මහා පොළොව වගේ කියලාත් කියනවා. සමහර තැනක මහා මොහොතට නොදෙවෙනි, මහා පොළොවට නොදෙවෙනි තවත් අචින්ත්‍ය වස්තුවක්, හිතා ගන්න බැරි වස්තුවක් බුදුගුණ අහස වගේ කියලාත් කියනවා. ඒවා හිතා ගන්න බෑ. ඒවා සත්‍යමයි ඉතින්.
බුද්ධානුස්සතියට ලං වෙලා බුදුහාමුදුරුවෝ ගැන හොඳට තමන් ධර්ම ශ්‍රවණය කරලා බලන්න ඕන බුදුහාමුදුරුවෝ ගැන. බණ අහන්න තමන්ට මුලින්ම තේරෙන්න ගන්නේ බුදුහාමුදුරුවෝ ගැන. ඒකයි බණ අහන්න කියන්නේ. බණ අහන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඉස්සෙල්ලා තමන්ට ඉස්සෙල්ලම තේරුම් යන්නේ අවබෝධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. ඒ නිසා හොඳට ධර්ම ශ්‍රවණය කරන පින්කම පුළුවන් වෙලාවට හොඳට කරන්න. හවසට ඉර බැහැගෙන එනකොට කොහොම හරි ගෙදර බුදුපාන පත්තු කරන්න. පහනක් පත්තු කළත් බුදුහාමුදුරුවන්ට ස්වල්පානිසංශයක් නෙවෙයි. ඒ හා සමානමයි ධර්ම රත්නයට. හැබැයි ධර්ම රත්නයට පහන් පත්තු කරන්න බෑ. බුද්ධ රත්නය අපිට පේනවනේ. පිළිමි ළඟට ගියාට පස්සේ බුද්ධ රත්නය අපිට පේනවා. නමුත් ධර්ම රත්නය අපිට පේන්නේ. ධර්ම රත්නය කියලා කියන්නේ අර ත්‍රිපිටක පොත් ටික නෙවෙයි. ධර්ම රත්නය අපිට මේ පියවිය හැට මේ මස් හැට ධර්ම රත්නය පේන්නේ. ධර්ම රත්නය පේන්නේ නම් මස් හැට නෙවෙයි. මස් හැට නෙවෙයි. ධර්ම රත්නය පේන්නේ තව එකක් තියෙනවා. මස් හැට හැංගුණ තව හැක් තියෙනවා. අපි ඒකට කියනවා නුවණැස කියනවනේ. ධර්ම රත්නය අපිට හැම වෙලාවෙදිම පේන්න ගන්නේ නුවණැසට. නුවණැසට. ඒ නිසා බණ අහනකොට පෑදෙන්නේ මොකන්ද? මස්සැහැ නෙවෙයි. මස්සැහැ දිරණ එක නතර වෙන්නේ බණ ඇහුවා කියලා. බණ අහන වෙලාවට පෑදෙන්නේ මස්සැහැ නෙවෙයි. බණ අහන වෙලාවට පෑදෙන්නේ නුවණැහැ. ඔය දෙකෙන් වැඩිපුර වටින්නේ මොන එකද? නුවණැස. ඔය දෙකෙන් වැඩිපුර වටින්නේ නුවණැස. ඒ නිසා තමයි චක්කුපාල හාමුදුරුවෝ S2 අන්ධ වුණත් කමක් නැහැ මන් නුවණැස පාද ගන්නවා කියලා නේද හිතුවේ. දන්නවද චක්කුපාල හාමුදුරුවෝ ගැන? බුද්ධ ශාසනයේ විශේෂ රහතන් වහන්සේ නම. උන්වහන්සේට පුදුම තරම් ඕනකමක් තිබුණා නුවණැස පාද ගන්න. ඒකට හැමෝටම කැමැත්ත ඇති වෙන්නේ නැහැ. නුවණැස පාද ගන්න හැමෝටම කැමැත්ත ඇති වෙන්නේ නැහැ. අපි දකින්නේ නුවණැස පාද ගන්න මහන්සි වෙන කෙනෙක් නම් එයා ධර්මශාලාවට එනවා. බෝධිය ළඟ රැඳෙනවටත් වඩා චෛත්‍ය ළඟ රැඳෙනවටත් වඩා විහාරෙකට යනවටත් වඩා එයා වැඩිපුරම ධර්මශාලාවට එනවා. gedara ඉන්නකොටත් තමන් ඉන්න කාමරය පුළුවන් වෙලාවට ධර්මශාලාවක් කරගන්න. චක්කුපාල හාමුදුරුවෝ නුවණැස පාද ගන්න පුදුම කැමැත්තෙන් කටයුතු කළා. උන්වහන්සේ හිතින් හිතුවා S2 අන්ධ වෙලා ගියත් කමක් නැහැ. නුවණැස පෑදෙනවා නම් නුවණැස පෑදුනාට පස්සේ තමන් දිනුවා. ඒකයි මේ ප්‍රඥාවන්තයෝ නුවණැස පාද ගන්න මේ තරම් මහන්සි වෙන්නේ. මොකද නුවණැස පාද ගත්තොත් එයා දිනුවා. දිනුවේ කොහෙන්ද? සසරෙන්. සසරෙන්. අමාරුම දිනීම තියෙන්නේ සසරෙන් දිනන එකනේ අමාරුම. කෙනෙක් පරද්දලා දිනන එක ලේසි. ඒකට ඉතින් හොඳට ප්‍රැක්ටිස් කළා කෙනෙක් පරද්දලා දිනන්න පුළුවන්. එහෙත් බුදුරජාණන් වහන්සේලා මතක් කරනවා මහණෙනි මේ සසරෙන් දිනන්න මහන්සි වෙන අය ඊටාම ස්වල්පයි කිව්වා. ඒ අතින් පින්වතුන් ගැන සතුටුයි. දැන හෝ නොදැන හෝ ධර්මශාලාවට ඇඟ අරගෙන ආවේ සසරෙන් දිනන්න බලාපොරොත්තු ඇතුව. සසරෙන් නිවන් දකින්න කියලා කියන්නේ ඒකට තමයි. ධර්මශාලාවට එන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි නිවන් දකින්න. චක්කුපාල මහරහතන් වහන්සේට S2 නොපෙනී යනකොට වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගියා. වෛද්‍යවරයා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ තවදුරටත් ওই නිදිවැරීම ওই විදිහට කළොත් ඔබ වහන්සේට S2 කියලා එකක් නම් ඉතුරු වෙන එකක් නෑ කිව්වා. ඒ තරමට උන්වහන්සේගේ නිදිවැරීම ඒ තරමට මොකටද බණ භාවනා වඩන්න. නිදි වරාගෙන හිතින් හිතන්න ඕන දෙයක්, මෙනෙහි කරන්න ඕන දෙයක්. බණ භාවනා වඩන්න උන්වහන්සේ තරමට නිදි වැරුවා. වෛද්‍යවරයා S2 පරීක්ෂා කරාට පස්සේ අක්ෂි වෛද්‍යවරයාට පේනවා මේ ඇස්වල ස්නායු හොඳටම මැරිලා. ඇස්වල ස්නායු හොඳටම මැරිලා. ඇයි? නිදිවැරීම නිසා. ඕනෑවට වඩා නිදි වරනකොට ඉක්මනට ඇස් නොපෙනී යනව නේද? ඔය රෑ වැඩ කරන අය ඉන්න සිකියුරිටි ජොබ් කරන රෑ වැඩ කරන අය ඒගොල්ලන්ගේ ඇස් වලට ඉක්මනට හානි වෙනවා. මොකද නිදි වරනකොට ඇස්වල ස්නායු වේගෙන් අක්‍රිය වෙනවා. ඇහැට විවේකය අවශ්‍යයිනේ. චක්කුපාල හාමුදුරුවෝ ඇහැට විවේක දුන්නේ නැහැ. නුවණැස පාද ගන්න තිබිච්ච ආසාව නිසා බුද්ධ ශාසනයකදී මම ඉපදිලා ඉන්නේ. බුද්ධ ශාසනයකදී නුවණැස පාද ගත්තේ නැතොත් ආයි නුවණැස පාද ගන්න අවස්ථාවක් නැහැ. ඒක තමයි සත්‍ය කතාව. මම දන්නේ පින්වතුන් නුවණැස සම්බන්ධව මට තරම් අවබෝධයක් තියෙනවද කියලා. සත්‍ය කතාව නම් බුද්ධ ශාසනයක නුවණැස පාද ගත්තේ නැතොත් ආයි නුවණැස පාද ගන්න බුද්ධ ශාසනයක් එනකම් ඉන්න වෙනවා. චක්කුපාල හාමුදුරුවන්ට හොඳට ඒ අරමුණ ඒ කල්පනාව තිබුණා. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා බුද්ධ ශාසනයකදී මම මේ මහන්සිය ගත්තේ නැතොත්
මට ආපහු සසර මේ සසර දුක් විඳින්න වෙනවා. ඒ නිසා S2 නැති වුණත් කමක් නැහැ. බුද්ධ ශාසනයෙන් මං පල ගන්නවා කියලා උන්වහන්සේ S2 ගැන හිතන්නේ නැතුව බණ භාවනා කළා. අන්තිමට S2 අන්ධ වුණා. නුවණැස පහළ වුණා. ඒත් උන්වහන්සේ දුක් වුණේ නැහැ. උන්වහන්සේගේ S2 අන්ධ වුණා. ඒ කියන්නේ රහත් භාවයේ ලබනකොටම උන්වහන්සේගේ S2 සම්පූර්ණම නොපෙනී ගියා. අර ලාවට පෙනිපෙනි තිබ්බ S2. ඡායාව වගේ පෙනිපෙනි තිබුණ S2 රහත් භාවයේ ප්‍රත්‍යක්ෂ කරගන්නකොටම උන්වහන්සේගේ අර ලාවට ඡායා මාත්‍රයෙන් පෙනිපෙනී තිබුණ S2 සම්පූර්ණම අන්ධකාර වෙලා අඳුර වෙලා ගියා. ඒත් උන්වහන්සේට මස් ඇහැ අඳුර වීම සම්බන්ධව දුකක් ඇති වුණේ. හේතුව අවශ්‍යම ඇහැ නුවණ උන්වහන්සේ ආධ්‍යාත්මෙන් පාදක. දන්නවද ඇසඳුනේයි කියලා? නිදිවැරීමම විතරක් නෙවෙයි. උන්වහන්සේගේ ඇසඳුනේ නිදිවැරීමම විතරක් නෙවෙයි. උන්වහන්සේ එක ජීවිතයකදී තමන්ගේ රස්සාව අවභාවිතා කළා. තමන් කරපු රස්සාවෙන් වැරදි වැඩක් කළා. උන්වහන්සේ කලින් ජීවිතයක ඇස් වෛද්‍යවරයෙක්, අක්ෂි වෛද්‍යවරයෙක්. මේ අක්ෂි වෛද්‍යවරයා ළඟට S2 නොපෙනෙන ගැහණියක් ආවා. මේ ගැහණිය ඇවිල්ලා වැඳ වැටිලා ඉල්ල හිටියා වෙද මහත්තයාගෙන්. අනේ මට පුළුවන් නම් වෛද්‍යතුමනි, වෙද මහත්තයෝ පුළුවන් නම් මගේ මේ S2 සුව කරන්න, මගේ මේ S2 සුවපත් කරන්න. නොකරපු බේතක් නැහැ කිව්වා මේ S2 සුවපත් වීම පිණිස. ඒත් ඒක බේතකින්වත් S2ට සුවය ලැබුණ නැහැ කිව්වා. වෙද මහත්තයා දක්ෂයි. වෙද මහත්තයා කාන්තාවගේ S2 බැලුවා. බලනකොට වෙද මහත්තයාට පේනවා 100ට යම් ප්‍රමාණයක් ස්නායු තාම ශක්ති සම්පන්නයි. ඒ කියන්නේ සම්පූර්ණ මැරිලා නැහැ. මේ ගැහණියගේ S2 ස්නායු යම් පමණකට තාම ගොඩ ගන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ හරියටම වෙද මහත්තයා තීරණය කළා මේ S2 ගොඩ ගන්න පුළුවන් කියලා. S2 ගොඩ ගන්න පුළුවන් කියලා කල්පනා කරපු වෙද මහත්තයා S2ට බෙහෙත් කරා. බෙහෙත් කරන්න කලින් ගැහණිය පොරොන්දුවක් වුණා. වෙද මහත්තයාට පොරොන්දුවක් වුණා. වෙද මහත්තයාට උන පොරොන්දුව තමයි වෙද මහත්තයෝ මගේ මේ S2 හොඳ කළොතින් මම මගේ ජීවිතයේ අවසාන හුස්ම රැල්ල වැටෙනකම්මත් වෙද මහත්තයාට බැල මෙහෙවරකම් කරනවා කිව්වා. වෙද මහත්තයා කල්පනා කළා ඉතින් ගානක් දෙන්න නැතුව නිකන් කරව ගන්න තියෙනම් කොච්චර දෙයක්ද? එහෙම පොරොන්දු වෙනවා නම් නිකන් වැඩ කරනවා කියලා S2 හොඳ කරොත් ඒක කොච්චර දෙයක්ද? වෙද මහත්තයා තවත් කැප වුණා අර S2 සුවපත් කරන්න. කාන්තාවට තේරෙනවා වෙද මහත්තයාගේ බෙහෙත් වලින් ලාවට දැන් අර නොපෙනී තිබුණ S2 පේනවා කියලා කාන්තාවට තේරෙනවා. තව ටිකක් S2 පෙනීම වැඩි වෙන්න බෙහෙත් කරගන්න ඇයගෙන් දොස්තර මහත්තයා වෙද මහත්තයා ඇහුව අතරමඟදී දැන් කොහොමද ඇහි තත්ත්වය කියලා. ඇහුවා. ඇහි තත්ත්වය කොහොමද කියලා අහන තැන මේ ගැහණිය කපටි උත්තරයක් දුන්නා. බොරු උත්තරයක් දුන්නා. දීපු උත්තරය තමයි කෝ තාම ඔහෙ නෑ. කෝ තාම ඔහෙ නෑ, පෙනෙන වගක් නෑ, පේන පාටක් නෑ, තිබ්බා වගේමයි කිව්වා. ඒ දොස්තරට තමන්ගේ වෛද්‍ය ඥානය ෂුවර්. එයාට හොඳ විශ්වාසයක් තිබුණා මේ ගැහණිය කියන්නේ බොරු. මේ S2ට ටික පෙනීම එද්දිත් මේ ගැහණිය මාව රවට්ටනවා, මට වංචා කරනවා, මට බොරු කරනවා කියලා. හොඳයි උඹට මං විසෙන් විස නසනවා කියලා අහලා තියෙනවනේ. ඒ වගේම උඹට මං අනිත් පැත්තට මේකට කරන්නම් කියලා. තව එකම එක බෙහෙතක් තියෙනවා කිව්වා. ඒක හැට දැම්මොත් හරියටම හරියනවා කිව්වා. ඒකත් අපි දාලා බලමු කිව්වා. තව එකම එක බෙහෙතක් තියෙනවා කිව්වා. ඒක තමයි කිව්වා මට කරන්න තියෙන අවසාන ප්‍රතිකාරය. අපි ඒ ප්‍රතිකාරයත් කරලා බලමු කිව්වා. ඒ ප්‍රතිකාරය කරාට පස්සේ සම්පූර්ණ හැසුව වෙයි කියලා හැදුවා විස. හදලා දැම්ම ඇහැට විස. වස දැම්ම ඇහැට. වස දැම්ම. වස දාන්න පුළුවන් එක ක්‍රම තියෙනවනේ. කෑමට වස දාන්න පුළුවන්, බීමට වස දාන්න පුළුවන්, ඇහැට වස දාන්න පුළුවන්, යන්නේන මගට වස දාන්න පුළුවන්. වස දාන්න පුළුවන් එක ක්‍රම තියෙනවා. වෛද්‍යවරයා මොකද කරේ? තමන්ගේ වෘත්තිය හරහා, තමන් දැනගෙන හිටපු ශාස්ත්‍රය හරහා ඇහැට වස දැම්මා. ආන්න එයා තමයි චක්කුපාල හාමුදුරුවෝ. ඒ හැට වස දාලා S2 අන්ධ කරවපු වෛද්‍යවරයා වෙද මහත්තයා තමයි චක්කුපාල හාමුදුරුවෝ. රහත්භාවය අවබෝධ කරගන්න මොහොතේදීම සම්පූර්ණ S2 තිබිච්ච ශක්තිය හීන වෙලා ගියා. ඒත් උන්වහන්සේට නුවණැස පෑදුනා. කොහොම හරි මහන්සි වෙන්න නුවණැස පාද ගන්න. සංසාරයෙන් ගොඩ යන්නම මහන්සි වෙන්න මේ ඉපදෙනවා මැරෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි පින්වතුනි. මේ හොඳයි. අපි මේ ලබලා තියෙන තැන හොඳයි. අපි මේ ලබලා තියෙන්නේ මනුස්ස ජීවිතයක් නිසා අපිට මෙතන ගැන යම්කිසි සතුටක් තියෙනවා. මනුස්සත්වයක් ලබලා ඉන්න නිසා. මොකද වෙලාවට කෑම ටික, වෙලාවට බීම ටික, වෙලාවට අඳින්න පළඳින්න ඉන්න හිටින්න තැන මනුස්සත්වයේ තුල අපිට තියෙනවා. එහෙත් සංසාරය කියන්නේ මනුස්සත්වය නෙවෙයි. බුදුහාමුදුරුවෝ සංසාරය ගැන මතක් කරන තැන්වලදී මතක් කළේ මහණෙනි ඉපදෙන මැරෙන සත්වයෝ වැඩිපුර ගිහිල්ලා උපදින්නේ සුගතියේ නෙවෙයි.
තව තැනක් තියෙනවා. ඒකට කියන්නේ දුගතිය. පරණ මිනිස්සු කියන්නේ සතර අපාය, හතර අපාය කියලා. වැඩිපුර මරණයටපත් වෙන උදවිය සුගතියට යන්නේ නැහැ. ගිහිල්ලා වැටෙන්නෙම දුගතියට. මොකද හේතුව අකුසල් බර වැඩි, පව් බර වැඩි. පව් බර වැඩි නම් සුගතිය උපදින්න බෑ. පව් බර වැඩි නම් දුගතියෙමයි උපදින්නේ. අපි ඉපදිලා තියෙන්නේ සුගතියේ. එහෙනම් අපිට තිබිලා තියෙන්නේ පව් බර නෙවෙයි. අපිට මේ පහළ වෙලා අපිට මේ ලැබිලා තියෙන්නේ පිනේ බරක්. අපි මේ පිනක් ඔසවගෙන ඉන්නේ. පවක් ඔසවගෙන නෙවෙයි මනුෂ්‍යත්වයට එන්නේ. පිනක් ඔසවගෙන මනුෂ්‍යත්වයට එන්නේ. ඒ නිසා මේ සුගතිය මනුෂ්‍යත්වය මෙතන හොඳට කල්පනා කරලා වැඩ කරන්න ඕන. පුළුවන් තරම් අකුසලෙන් දුර වෙන්න ඕන. පුළුවන් තරම් අකුසලෙන් දුර වෙන්න, පුළුවන් තරම් පවෙන් දුර වෙන්න සබ්බපාපස්සකරණං ගාතාව නිතර කල්පනාවේ තියාගන්න. මම ඒකේ පළවෙනි පේලියවත් කරනවා. එහෙම තමයි උත්සාහ ගන්න ඕන. සියලුම බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයන්ට කරන අනුශාසනාව සබ්බපාපස්සකරණං ගාතාව. මුළු සූත්‍ර පිටකය තුල තියෙන සියලුම සූත්‍ර දේශනා වලින් මතු කරවන්න හදන්නේ සබ්බපාපස්සකරණං ගාතාවෙන් කියලා තියෙන ටික. ඒ නිසා ඊටාම කෙටි අනුශාසනාව සබ්බපාපස්සකරණං ගාතාව. තමන් මේ ජීවිතයේ හුස්ම ටික වැටෙද්දි කල්පනා කරන්න ඕන සබ්බපාපස්සකරණං ගාතාවේ පළවෙනි පේලියවත් මම කරන්න බලනවා. ඒ කියන්නේ පවෙන් ඈත් වෙන එක. සබ්බපාපස්සකරණං ගාතාවේ පළවෙනි පේලියේ තියෙන්නේ පවෙන් ඈත් වෙන්න කියලා බුදුහාමුදුරෝ කියන්නේ. ඒ නිසා මේ පළවෙනි පේලියවත් කරන්න මහන්සි වෙන්න ඕන. මනුෂ්‍යත්වය තුළ අපිට යනකොට අරගෙන යන්න මොනවා හරි රැස් කරගත්ත පින් කුසල් තියෙන්න ඕන. ඒ නිසා මේ ලැබපු වටිනාම තන මනුස්ස ජීවිතය. මෙතන හොඳට පින් කුසල් වඩන්න. ඒ නිසා බුදුපහන පත්තු කරන එක, බුදුන් වඳින එක, මල් ටිකක් පූජා කරන එක කවදාවත් සුළු කොට තකන්න එපා. බුද්ධ ශාසනය දවසින් දවස හිමි වෙනව නෙවෙයි අපිට අහිමි වෙනවා. ශාසනය දවසින් දවස අහිමි වෙනවා. හාමුදුරුවෝ 29කගේ දානයකට ආරාධනා කළාට පස්සේ පන්සලේ හාමුදුරුවෝ 29 හොයාගන්න පන්සල් 30කට විතර කතා කරන්න ඕන. පන්සල් වල ඒ තරමටම අද වෙනකොට හාමුදුරුවෝ හිගයි. හිග වෙන්න හේතුව මහාන වෙන්න ළමයි නේ. ඉස්සර ගෙවල් වල ළමයි 10ක් 12ක් 15ක් විතර හිටියා. ඒ ළමයි හදනකොට අම්මලා තාත්තලාගේ හිතේ තිබුණා මහානකමටත් දරුවෙක් දෙන්න ඕන මේ හදන ළමයින්ගෙන්. මොකද ඒ අයගේ හිතේ තිබුණනේ කල්පනාව 4 වර්ගයක් නිවන් දකින්නවා කියලා. මහානකමට දරුවෙක් දුන්නොත් 4 වර්ගයක් නිවන් දකින්නවා කියලා කල්පනාවක් තිබුණා. ඒ නිසා පරණ මිනිස්සු ළමයි හදනකොට පන්සලටත් එක්ක කියලා හිතලා හැදුවේ. ඒත් අද එහෙම නෑ. අද ළමයි උපරිම දෙන්නයි උපරිම 3 දෙනයි. දෙන්නයි 3 දෙනයි එයින් එහාට යන්න බෑ. හේතුව හදලා පෝෂණය කරන්න බෑ. මදි. මාසික ආදායම මදි හැදුවොත් පෝෂණය කරන්න. ඒ නිසා ළමයි අඩු නිසාවෙන් ශාසනය පැවිදි වෙන්නේ නැහැ. පැවිදි වෙලා ඉන්න පිරිසත් පින්වතුනි තව ඉස්සරහට යන්න තව අඩු වෙනවා. ඇයි සිවුරු අතෑරෙන්නේ නැත්තෝ? ලොංගාන්ට මහාන කරනකොට ඉතුරු වෙන්නේ අංගාන්ට කියලා කියන්නේ. සිවුර දානවා වගේම වැඩි පිරිසක් සිවුරු අතෑරලා යනවා. සිවුර තුල රැඳෙන්නේ නැහැ. ඒකෙන් බලවත් හානියක් ශාසනයට සිද්ධ වෙනවා. එනිසා ඉස්සරහට අපි යන්න අපිට ශාසනයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ඉතුරු වෙලා තියෙන ටිකේදී පුළුවන් තරම් මහා සංඝරත්නය ඇසුරු කරන්න. ඔය මිනිස්සු හාමුදුරුවන්ට බැන්නට පින්වතුන් කවදාවත් කටින් වචනයක් හාමුදුරුවන්ට බනින්න නම් පාවිච්චි කරන්න එපා. එක හාමුදුරු කෙනෙක් සිහි කරගෙන බැන්න උනාට ඒක යන්නේ මහා සංඝරත්නයටනේ. සංඝ කියන පිරිසට ඒක යන්නේ. ඒ නිසා මිනිස්සු මොනතරම් දේවල් කිව්වත් සංඝරත්නයේ සම්බන්ධව තමන්ගේ හිතේ හදාගෙන තියෙන ශ්‍රද්ධාව, ආදරය, ගෞරවය මොන හේතුවකින්වත් නැති කරන්න එපා. පුළුවන් තරම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහෙන්න ආශ්‍රය කරන්න වෙනතේ. ඒ නිසා මේ මනුෂ්‍යත්වයේ අපිට ලැබුච්ච භාග්‍යවන්තම තැන. ඒ නිසා හොඳට පින් කුසල් වඩන්න, පන්සලට එන්න පුළුවන් දවස් වලට පන්සලට එන්න. මේ ලස්සනම කාලයක් අවුරුද්දේ වස් කාලය කියලා කියන්නේ. අනෙක් හැම කාලයකටම වඩා වස් කාලය ලස්සනයි. හැම පන්සලකම මොනවා හරි පින්කම් කරනවා. ඊටත් වඩා වස් කාලය තුල පන්සලට ඇවිල්ලා ඉදලක් අරන් ටිකක් මිදුල ඇමදුවත් පුදුම තරම් ආනිසංසදායකයි. වස් කාලය තුල පන්සලට ඇවිල්ලා ඉදලක් අරන් මිදුල ඇමදුවත් පුදුම තරම් ආනිසංසදායකයි. නිසා සතියේ දවස් 7ම වැඩ කරන්න එපා. 6ක් වැඩ කරලා එක දවසක අඩුම පැය 2ක්වත් පන්සලට වෙන් කළා. ඔය තනකොළ ගහක් ගලවන්න, බෝකොළයක් ඇහිඳින්න, මල් ආසනයක් පිහදාන්න, මිදුල පොඩ්ඩක් අමදින්න. ඕවා සුළුපටු දේවල් නෙවෙයි. ඉතින් බුද්ධස්ථානයක් නේ අමදින්නේ. පන්සලේ හාමුදුරුවන්ගේ තැන කියලා හිතාගෙන යන්න එපා. බුද්ධස්ථානයක් ඒ අමදින්නේ. බුද්ධස්ථානයක තනකොළ ගහක් ඒ ගලවන්නේ. බුද්ධස්ථානයක් කියන්නේ බුදුහාමුදුරන්ට වෙන් වෙච්ච තැන. එතනට Taman දේවල් කරනකොට ඉතින් පල්ලියේ ඉන්න මිනිස්සේ පල්ලියට ගිහිලා දේවල් කරනවට වඩා
කෝවිලක මිනිස්සේ කෝවිලට ගිහිල්ලා දේවල් කරනවට වඩා, ඒ කියන්නේ දෙවියන්ට දේවල් කරනවට වඩා බුදුන්ට දේවල් කරනකොට ආනිසංසදායකයි. පින් කුසල රැස් වෙනවා වැඩි. ඒ නිසා මේ අපි ගෙවන්නේ සසර එහෙම බුද්ධ ශාසන වලට කරපු පින. ඉතින් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න දවස විශේෂ සිදුවීමක් සිදු වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරත විශේෂ තැනක් මහා කාශ්‍යප හාමුදුරන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේවත් මහා කාශ්‍යප හාමුදුරුවන්වත් එක තැන තියලා තෝරගන්න කිව්වොත් බුදුහාමුදුරුවෝ කවුද මහා කාශ්‍යප හාමුදුරුවෝ කවුද කියලා මිනිස්සුන්ට තෝරගන්න බෑ. බුදුහාමුදුරුවෝ කවුද මහා කාශ්‍යප හාමුදුරුවෝ කවුද කියලා අඳුරගන්න බෑ. හේතුව මහා කාශ්‍යප හාමුදුරුවෝ වගේමයි බුදුහාමුදුරුවෝ වගේමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ. දෙන්නම හරියට නිවුන්නු වගේ ට්වින්ස්ලා වගේ. බුදුහාමුදුරුවන්ගේ රූපය තුල තිබුණ මහා පුරුෂ ලක්ෂණ 7ක් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ රූපෙත් පිහිටලා තිබුණා. ඒ නිසා මිනිසුන්ට හරියට උන්වහන්සේව පැටළුණා. මේ දෙනම පැටළුණා. ඒ සමහර මිනිස්සු දාන පූජා කරනකොට මහා කාශ්‍යප හාමුදුරන්ට කියලා හිතාගෙන ගිහින් පූජා කරලා තින්නේ බුදුහාමුදුරන්ට. පස්සේ මහා කාශ්‍යප හාමුදුරුව වඩිනව දැක්කට පස්සේ ඒ මිනිස්සුම ගිහිල්ලා නැවත බුද්ධ පාත්‍රයට පූජා කළ දාන ටික අරගෙන මහා කාශ්‍යප හාමුදුරන්ගේ පාත්‍රයට පූජා කරනවා. ඒ තරමට ආදරය කරා සමහර මිනිස්සුන් වහන්සේට. මහා කාශ්‍යප හාමුදුරුවෝ ඉතින් කල්පනා කළා බුදුරජාණන් වහන්සේත් එක්ක මම ඉන්න එකෙන් බුදුරජාණන් වහන්සේට අවනම්බු වෙනවා. මේ ගමන් බිමන් වඩිනකොට මේ දායකයෝ කරන කියන විදිහෙන් බුදුහාමුදුරන්ට අවනම්බු වෙනවා. ඒ නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ කල්පනා කළා මම බුදුහාමුදුරන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕන ටිකක්. උන්වහන්සේට අවනම්බු වෙන්න නරකයි මන් නිසා කියලා හිතුවා. හිතලා වැඩි කාලයක් මහා කාශ්‍යප හාමුදුරුවෝ වැඩ හිටියේ බුදුහාමුදුරන්ගෙන් ඈත් වෙලා. ඒ නිසා පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ චිතකය දැල්ලුනේ මහා කාශ්‍යප හාමුදුරුවෝ වැඩියට පස්සේ. මල්ල රජදරුවෝ ගින්දර අරගෙන චිතකේ වටේ ගිහිල්ලා කීප තැනකින්ම චිතකයට ගිනි තිබ්බා. ඒ වුණාට චිතකේ දැල්ලුනේ නැහැ. බුදුරජාණන් වහන්සේත් හිතින් හිතලා තිබුණ දෙයක්, මහා කාශ්‍යප හාමුදුරුවෝත් හිතින් හිතලා තිබුණ දෙයක්. ඒ තමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ තමන් වඳිනකන් චිතකේ දැල්වෙන්න එපා කියලා. ඒ තරමටම බුද්ධ ගෞරවය මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ. ඉතින් උන්වහන්සේ බුදුහාමුදුරන්ගෙන් ටිකක් ඈත් වෙලා වැඩිපුර කාලයක් ගත කළා. උන්වහන්සේ නිතරම නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදිනවා. අපි ඔය නවකතා පොතක් කියවන්න ගත්තට පස්සේ පොතට සමවදිනෝ නේද? සමහර කෙනෙක් පත්තරේ බලන්න ගත්තට පස්සේ පත්තරේට සමවදිනෝ නේද? චිත්‍රපටියක් කාටුන් එකක් බලන්න ගත්තට පස්සේ ඒකට සමවදිනෝ නේද? ඊට වඩා එහාට ගිය දෙයක් තමයි මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන එක. ඒකට සමවැදුනට පස්සේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඇති දෙයක් නැති බව දකිනවා. නිරෝධ සමාපත්තියට සමවැදුනට පස්සේ ඇති දෙයක් නැති බව දකිනවා. ඒකට තමයි නිරෝධ සමාපත්තිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙනවා. දවස් 7ක් එක දිගට ඒ සමාපත්තිය තුල ඉන්නවා. 7 දවසක් එක දිගට ඒ සමාපත්තිය තුළ ඉන්නවා. දානෙටවත් උන්වහන්සේලා ඉරියව් වෙනස් කරන්නේ නැගිටින්නේ නැහැ. මේ ඇඟට අදිෂ්ඨාන කරලා අර සමාපත්තියට සමවැදිලා දවස් 7ක් එක දිගට ඒ සමාපත්තිය තුළ වැඩ ඉන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දින 7ක් ඇඟට අදිෂ්ඨාන කළා. 7 දවසක් යනකම් මම මේ ඉරියව්ව මාරු කරන්නේ නැහැ කියලා දින 7ක් ඇඟට අදිෂ්ඨාන කරලා උන්වහන්සේ අර සමාපත්තියට සමවැදුණා. සමවැදිලා දින 7ක් ඒ සමාපත්තියේ හිටියා. උපරිම දවස් 7යි. බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලාත් මේ සමාපත්තිය තුළ වැඩ ඉන්නේ උපරිම දවස් 7යි. දවස් 7ට වඩා මිනිස්සෙකුට වතුර නැතුව කෑම නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා රහතන් වහන්සේ නමකට වුණත් එහෙමයි. වතුර නැතුව කෑම නැතුව දවස් 7කට වඩා ජීවත් වෙන්න බෑ. දවස් 7ක් ආහාර නොගෙන හිටියොත්, දවස් 7ක් වතුරවත් නැතුව හිටියොත් එහෙම 8 වෙනි දවස ෂුවර් නෑ. පිරිනිවන් පාන්න පුළුවන්. ඒ නිසා දවස් 7යි අදිෂ්ඨාන කරන්නේ. 7 දවසක් මහා කාශ්‍යප හාමුදුරුවෝ අදිෂ්ඨාන කළා දවස් 7ක් මේ සමාපත්තිය තුළ ඉඳලා 7 වෙනි දවසේ සාමාන්‍ය ස්වරූපෙට මතු පිට ස්වභාවයට සාමාන්‍ය පරිසරයට එනවා. ඒ පිණ්ඩපාතේ වඩින්න බලාගෙන. ඒ සමාපත්තියෙන් එළියට එන්නේ පිණ්ඩපාතේ වඩින්න බලාගෙන. පිණ්ඩපාතේ වඩින්නෙත් පින්වතුනි ගියොත් දෙන තැනක් බලලමයි. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවනේ ගෙදර දොරවල් වහනවනේ. බුද්ධ කාලෙත් එහෙම හිටියා. දැනුත් එහෙම ඉන්නවා. පිණ්ඩපාතේ වඩිනකොට දාන ටිකක් දෙන්න වෙයි, කෑම වේලක් දෙන්න වෙයි, රුපියල් 750ක් දෙන්න වෙයි කියලා හිතලා සමහර වෙලාවට එහෙම ඉල්ලන අය එනවනම් දොරවල් වහන මිනිස්සු ඉන්නවනේ. නමුත් සමහර මිනිස්සු එහෙම නැහැ. ඒගොල්ලෝ සමහර වෙලාවට උදේ ගෙදර දොර අරින්නෙම අනේ අද මට කන්න කටක් දෙන්න කවුරු හරි කෙනෙක් ගෙදරට එන්න ඕනේ කියලා හිතලා.
සමහර තැනක හිතනවා හාමුදුරු නමක් පිණ්ඩපාතේ වඩින්න. ඔය පිණ්ඩපාතේ වඩින පළාත්වල ඒගොල්ලෝ ගෙවල් වල දොරවල් අරිනවා. අනේ ගෙදර දොර අරින්නේ හාමුදුරු නමක් පිණ්ඩපාතේ වඩිත්වා කියලා චේතනා කරගෙන. ඒ කියන්නේ Tamanට තියෙන දේවල් දෙන්න ආස මිනිස්සු ඉන්නවා. Tamanට තියෙන දේවල් දෙන්න ආස නැති මිනිස්සු ඉන්නවා. මෙතනදී බලනවා දානෙට ප්‍රිය මිනිස්සු. ඒ කියන්නේ කෑම දෙන්න ආස මිනිස්සු. කන්න දෙන්න කැමති මිනිස්සු. මොකද වැඩිපුර ගෙවල් ගානේ උන්වහන්සේලාට වඩින්න බෑ. ඇඟේ තෙහෙට්ටුව දැන් වැඩි. ඒ නිසා ගියොත් ඇත්නම් දෙපාරක් හිතන්න නැතුව ආහාරයට කෑමට යමක් දෙන තැනක් තමයි උන්වහන්සේලා කල්පනා කරලා බලන්නේ. මහා කාශ්‍යප හාමුදුරුවෝ කල්පනා කරලා බැලුවා වැඩියොතින් දෙන තැන. ඒ බලනකොට උන්වහන්සේට කල්පනා වෙනවා ඊටාම දුප්පත් අම්මා කෙනෙක්ව. මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා පිණ්ඩපාතේ වඩින බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ විශේෂයක් තියෙනවා. උන්වහන්සේලා වඩින්නෙම නැතිබැරිකම් වලින් අගහිගකම් වලින් ප්‍රපාතෙටම වැටුණ තැන්වලට. ඒ කියන්නේ නැතිබැරිකම් අගහිගකම් ඉහවහා ගිය මිනිස්සුන්ගේ ගෙවල් වලට තමයි කොස්සැටයක් හරි පුච්චලා දෙයිනේ කියලා හිතාගෙන වඩින්නේ. ඒ තරමට කරුණාවක්. මොකද නිරෝධ සමාපත්තියට සමවැදුන කෙනෙකුට දානෙකට පූජා කළොත් එහෙම ditta ධම්ම වේදනීය ඵල ලැබෙනවා. ඒ කියන්නේ එදා දවස අවසන් වෙන්න කලින් ඒ පූජා කළ දානෙට ඵල ලැබෙනවා. ඒ තරම් විශේෂ දානයක්. ඉතින් ලැබෙන්නේ නැහැ එහෙම. එහෙම ලැබෙන්නේ නැහැ. රහතන් වහන්සේලා වුණත් ඒ සමවතට නිතර ඒ සමවතට යන්නේ රහතන් වහන්සේලා වුණත්. හරි කලාතුරකින් තමයි ඊටාම අඩුවෙන් තමයි ඒ සමවතට හිතපත් කරගන්නේ. රහතන් වහන්සේලා බුදුවරුන්ගෙන් මෙපිට අනාගාමි ඵලලාභීන්ගෙන් මෙපිට ඒ සමවතට යන්නත් බෑ. ඒ නිසා මේක විශේෂත්වය. ඒ දවසේ ඉර බැහැගෙන යන්න කලින් ඒ දීපු දාණයට ඵල ලැබෙනවා. ඒ නිසා දුප්පත් මිනිස්සුම තමයි රහතන් වහන්සේලා බලන්නේ බුදුවරු බලන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ දුප්පත් අම්මව මතක් වුණා. උන්වහන්සේ හිතුවා ඒ ගෙදරට පිණ්ඩපාතේ වඩින්න. උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන මේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනකොට අර අම්මා ගෙදර මිදුලේ වැඩ කටයුතු සාමාන්‍ය දිනදා වැඩ කටයුතු කරමින් ඉන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වත්තට වඩින්න නැතුව වත්තෙන් එළියේ වැඩ ඉන්නවා. අර අම්මා ගෙදර වත්තේ වැඩ කරමින් ඉන්න ගමන් පාර දිහා බලනකොට දැක්කා හාමුදුරු නමක් ගෙදරට වැඩලානේ කියලා. මහා කාශ්‍යප හාමුදුරුවන්ව දැකපු ගමන්ම අර අම්මට පුදුම තරම් සතුටක් ඇති වුණා. හරි කලාතුරකින් මේ හාමුදුරු නමක් ගෙදරට වැඩියානම් වැඩි. හරි කලාතුරකින් හාමුදුරු නමක් මේ ගෙදරට වැඩියානම් වැඩි. ඒ අම්මගේ හිතට පුදුම තරම් කල්පනාවක් ඇති වුණා. අනේ අද දානෙ ටිකක් දෙන්න ලැබෙන දවසක් නේ කියලා. වහාම ගියා ගේට්ටුව ළඟට. ගිහිල්ලා ඉවරලා මහා කාශ්‍යප හාමුදුරන්ට ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේ වත්තෙන් එළියේ වැඩ ඉන්න එපා. වත්තට වඩින්න. ඔබ වහන්සේ වත්තට පය ගහන එකත් මගේ වාසනාවක් කියලා වත්තට වැඩමවා ගත්තා. වැඩමවාගෙන පාත්‍රයට ඔලුව දාලා බැලුවා. බලනකොට හාමුදුරන්ගේ පාත්‍රයේ කිසිම දෙයක් දාන්නට ලැබිලා නැහැ. අර අම්මා දූතින් පාත්‍රය අරගෙන මහා කාශ්‍යප හාමුදුරන්ට කිව්වා ඔබ වහන්සේ පිටට වඩින්න එපා. මම විගහට එනවා කුස්සියට ගිහිල්ලා. කුස්සියට ගිහලා මම විගහට එනවා කියලා අර පාත්‍රෙත් අරගෙන මේ අම්මා කුස්සියට ගියා. කුස්සියට ගිහලා වළඳින් වළඳ වහුන් ඇර බලනවා දානෙට පූජා කරන්න යමක් වළං වල තියෙනවද කියලා. වහුන් ඇරපු එකම වළඳකවත් දානෙට පූජා කරන්න දෙයක් තිබුණේ නැහැ. පුදුම වේදනාවක් ඇති වුණා. හාමුදුරු නමකට දානෙකට පූජා කරගන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක පුදුම තරම් ආනිසංසදායකයි. බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන්නේ කප්පාණි සතදහස්සානී සංගේ දින්නන්න නසති. මේ භික්ෂූන් වහන්සේ නමකට තමන්ගේ අත් දෙකෙන් දෙයක් පූජා කරලා තියෙනවා නම් ඒක පුදුම තරම් ආනිසංසදායකයි. මේ අම්මට කොහොමින් හරි හැංගීම ගිහිල්ලා තිබුණා. අර වළං වහුන් අරිද්දි කිසිම වළඳක දානෙට දෙයක් නැහැ කියලා දැක්කට පස්සේ පුදුම සංවේගයක් වේදනාවක් ඇති වුණා. මේ තරම්ම දුප්පත්කම ඉහවහා ගියානේ. අන්තිම වළඳත් ඇරියා. කුස්සියේ තිබිච්ච අන්තිම වළඳත් ඇරියා. අන්තිම වළඳ ඇරලා බලනකොට ඇයට හරි සතුටුයි. අන්තිම වළඳේ අඩියේ තිබුණ පොරිමී පැන ටිකක් ඉතුරු වෙලා. ඒ කල්පනා කළා මේ පොරිමී පැන ටික මම ඉතුරු කරගන්නවට වඩා හාමුදුරු නමක් වැඩම කරපු එකේ දානට පූජා කරන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා අර පාත්‍රයට පොරිමී පැන ටික සේරම පූජා කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතට ගිහිල්ලා පූජා කළා. ස්වාමීනි ගේ හරිය තිබුණේ මෙච්චරයි කිව්වා. දානට කියලා මගේ මේ දුප්පත් ගේ හරිය තිබුණේ මෙච්චරයි කිව්වා. ඔබ වහන්සේ නිසා මේ මම කරන පූජාව ඔබ වහන්සේ අකමැති වුණත් මම කරන පූජාව සතුටින් බාර ගන්න ස්වාමීනි කියලා අර දානේ පාත්‍රය පොරිමී පැණි පාත්‍රය මහා කාශ්‍යප හාමුදුරන්ගේ අතට පූජා කළා. උන්වහන්සේට ඒ දානේ සම්බන්ධව කිසිම විශේෂයක් නැහැ.
ඒකේ පොරිමී පැණි තිබුණා කියලා ඒ දාණය සම්බන්ධව උන්වහන්සේට කිසිම විශේෂයක් නැහැ. අදට උනත් පින්වතුන් පූජා කරන දාණයට හාමුදුරුවන් වහන්සේලා මොනතරම් ගෞරවයක් දෙනවා කියලාද හිතන්නේ. පින්වතුන් නොඉඳුල්වනේ අපිට දානේ පූජා කරන්නේ. ගෙදර දොරේ දානේ වෙනකොට පින්වතුන් දන්නවා දානේ උයනකොට ඒ දානේ ඉඳුල් කරන්නේ. ඉඳුල් කරන්නේ නැහැ කියන්නේ දිව ගන්න නැහැ කියන එක නෙවෙයි. උගුරෙන් පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ. දිව ගාලා ලුණු බලනවා, මිරිස් බලනවා, තුන පහ බලනවා. හැබැයි ඒ තුන පහ බලන්න ගත්ත ස්වල්පය උගුරෙන් පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ. පරණ අම්මල කරන්නේ ඒ තුන පහ බලන්න, ලුණු මිරිස් අඩු වැඩිය බලන්න දිවට ගත්ත ස්වල්පය දැනුණට පස්සේ එහෙම්මම ලිපට ගහනවා. එහෙම්මම ලිපට ගහනවා, ගිලින්නේ නැහැ. ගිලුනොත් තමයි ඉඳුල් උනා වෙන්නේ. පින්වතුන් ඉඳුල් නොකර පූජා කරන දාණය හාමුදුරුවරු බලන්න වළඳන හැටි. පින්වතුන් දැකලා තියෙනවා නම් පින්වතුන්ගේ ගෙදරට සාංගික දානයක් එහෙම ඉඳලා හිටලා හරි දීලා තියෙනවා නම් හාමුදුරුවරුන්ට ඒ සාංගික දානේ පූජා කරන තැන උන්වහන්සේලාගේ පිඟන් වලට දානේ බෙදුවට පස්සේ උන්වහන්සේලා කියනවා හිස් පිඟානක් අරන් එන්න කියලා. නේද? ඒ හිස් පිඟානක් අරන් එන්න කියලා කියනවා ඉස්සෙල්ලම. ඒ හිස් පිඟාන අරගෙන ආවට පස්සේ අර හිස් පිඟානට අර හැම හාමුදුරු නමක්ම පිඟානෙන් තියෙන බත් කට අර හිස් පිඟානට අඬු කරනවා. පින්වතුන් අපිට පූජා කරන්නේත් නොඉඳුල්ල, අපි සතෙකුට දාන්නෙත් නොඉඳුල්ල. අර බලන්න දුන්නට කමක් නැහැ. දාන පූජා එහෙම ගුණයක් පින්වතුන්, එහෙම ගුණයක් ඇති වෙන පිරිසක් පින්වතුන්ට මේ සමාජෙ කොතන හරි හම්බ වෙලා තියෙනවද? පාටි වලට ගිහිල්ලා තියෙනවා, උත්සව වලට ගිහිල්ලා තියෙනවා, සාද වලට ගිහිල්ලා තියෙනවා, මගුල් මේස් වල වාඩි වෙලා තියෙනවා. කොතන හරි තැනක එහෙම ආහාරයට ගුණයක් ඇති පිරිසක් වෙන පින්වතුන් දැකලා තියෙනවද? හම්බ වෙලා නැහැ. ඒකනේ සුපටිපන්නෝ ගාථාවේ තියෙන දක්ඛිනේය කියලා වචනයක්. දක්ඛිනේය කියලා කියන්නේ මේ මහා සංඝරත්නයට මොන දෙයකින් වුණත් පූජා කළාට වරදක් නැහැ කියන එක. ඒ නිසා මහා සංඝරත්නයේ පුදුම කෘතවේදී පින්වතුන්ගේ දානෙට. පින්වතුන් පන්සලට ගෙනල්ලා තියලා ගියත් බුද්ධ පූජාව තියන තු වළඳන්නේ. ඒ පින්වතුන්ට හදිස්සි නම් කලබලයි නම් රස්සාවට යන්න ඉක්මනට යන්න ඕනේ නම් දාන ටික පන්සලේ තියලා ගියා නම් පන්සලේ හාමුදුරුවෝ බුද්ධ පූජාව තියලා පින්වතුන්වත් හිතලා ඊට පස්සේ තමයි දාන ටික වළඳන්න පටන් ගන්න. ඒ තරම් කෘතවේදී බව. කවදාවත් දානට අඩුපාඩු කියනවද? අපි දාන වලට වැඩියට පස්සේ ඕන තරම් හම්බ වෙනවා පලා මැල්ලුම් වල තියෙන කෙස් ගස්. ඕන තරම් හම්බ වෙනවා. නමුත් අපි පිඟානේ කොනකටවත් කරලා තියෙනවා පිඟුතුන් දැකලා තියෙනවද? කවදාවත් දැකලා නැහැ. පිඟානේ කොනකටවත් කරලා තියෙනවා. ඒ කියන්නේ පිඟානෙන් අරගෙන පිඟානේ කොනකට කරලා තිබුණොත් දායකයා දකින්නවනේ කෙස් ගහක් තිබුණා කියලා. නමුත් පින්වතුන් පූජා කරන දානේ පාත්‍රය ආපහු ගන්නකොට බලන්න පිඟානේ කොනකටවත් කරලා නැහැ. පින්වතුන්ටත් නොපෙනෙන්න අපි ඒක පිඟානෙන් අස් කරන්නේ. පින්වතුන් දන්නේත් නැහැ. ඕන තරම් කෙස් ගස් හම්බ වෙනවා. අපි එහෙම පිඟානෙන් අයින් කරන්නේ ඇයි? අර දානේ දීප පින්වතුන්ගේ හිතරි දෙයි මේක දැක්කොත්. දාන පූජා කරගියාගේ හිත කඩා වැටේ, හිත රිදෙයි මේක දැක්කොත් කියලා අපි පිඟානේ කොනකටවත් කරන්නේ නැතුව පින්වතුන්ටත් නොපෙනෙන්නේ කයින් කරනවා. කවදාවත් සමහර දවස්වලට ලුණු වැඩි, සමහර දවස්වලට ලුණු අඩුයි, සමහර දවස්වලට 3-5 වැඩි, සමහර දවස්වලට 3-5 අඩුයි. ඒ වැඩි වුණත් අඩු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ගෙවල් වල ප්‍රශ්නත් එක්ක දාන වෙන මිනිස්සු ඉන්නේ. පන්සලට දාන ගෙනියනකොට සමහර ගෙවල් වලින් විරුද්ධයි. එහෙම තැන් තියෙනවා. පන්සලට දානේ හදනවට දාන ටික ගෙනියනවට සමහර ගෙවල් වල මිනිස්සු විරුද්ධයි. දාන ටික උයලා ඉවර වෙනකම්ම අර උයන දානට බණින මිනිස්සු සමහර ගෙවල් වල ඉන්නවා. එහෙම දවස් වලට ඉතින් 3-5 අඩු වැඩි වෙනවනේ. ඒ කොහොම පන්සලට දාන ටික ගෙනාවත් ඒ ගේන විදිහට වළඳන්න අපිට පුළුවන්. කවදාවත් දානට මුකුත් කියන්නේ. එහෙම පිරිසක් ආයි දන් දෙන්න පින්වතුන්ට හම්බ වෙන්නේ අනාථ නිවාස වලට, වැඩිහිටි නිවාස වලට, ළමා නිවාස වල දුන්නට කවදාවත් ඒ වගේ අය එහෙම නැහැ. මහා සංඝරත්නය තුල පින්වතුන්ගේ දානෙට විශේෂ සැලකිල්ලක් තියෙනවා. ඒ නිසා මාසිකව දන් දෙන ඇත්තෝ සතුටු වෙන්න තවදුරටත් ඒ පින්කම කොහොම හරි තමන් කරගන්න. මහා සංඝරත්නයට දන් දෙන්න පුරුදු වෙලා ඉන්නවනම් අඩුම තරමේ අවුරුද්දකට සැරයක් හරි ගෙදර හැමෝගෙම උපන්දින ටික එකට එකතු කරලා එක හාමුදුරුවමක් හරි කමක් නැහැ. ගෙදරට වඩම්වලා පුළුවන් නම් දාන ටිකක් පූජා කරන්න. බුද්ධ ශාසනයකදී මේ පින්කම කරගන්නවා කියන්නේ ඒකට මහා කුසල් ගණයට අයිති වෙනවා සාංගික දානෙ. ඒ නිසා මහා කාශ්‍යප හාමුදුරුවන්ට මේ විලඳමී පැණි පාත්‍රය හම්බුනාම උන්වහන්සේට කිසිම විශේෂයක් නැහැ. උන්වහන්සේ පාත්‍රයත් අරගෙන වැඩියා. උන්වහන්සේ වැඩම කරන දිහා අර අම්මා හරි සතුටින් බලන් හිටියා. ගොඩාක් කාලයකට පස්සේ හාමුදුරු නමකට දානකට පූජා කළේ. උන්වහන්සේ නොපෙනී යනකම්ම මේ අම්මා බලාගෙන හිටියා. උන්වහන්සේ නොපෙනී යනවත් එක්කම මනුස්ස ලෝකයේ තුලේ අම්මට ඉන්න තිබ්බ ආයුෂ අවසන් වුණා. අර චිත්‍රයේ පෙනී නොපෙනී යනවත් එක්කම ඒ හිටපු තැනම ඒ අම්මගේ සිහිය නිරුද්ධ වුණා. හුස්ම ටික ගියා. නමුත් අන්තිමට හිත හිටියේ, අන්තිමට කල්පනා කර හිටියේ සාංගික දානය සම්බන්ධව.
තමන් අන්තිමට හිතේ ඇඳගත්ත චිත්‍රය තමයි සාංගික දානයක් සම්බන්ධව චිත්‍රයක්. ඒ සාංගික දානයක් සම්බන්ධව චිත්‍රයක් ඇඳගත්ත නිසා හුස්ම ටික යනකොටම ඊළඟ පැත්තට හුස්ම අදිනවයි අම්මා නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ. ඒක තවත් ලස්සන තැනක්. නිම්මාන රති දිව්‍ය තලය. ඔය මරණයටපත් වෙනකොට හුස්ම ටික යනකොට අටපිරිකරක් හරි අත ගස්සන්නේ ඒකයි. අර අන්තිම කල්පනාවට අටපිරිකරක් අත ගහන චේතනාව එනවනම් ඒක ඊටාම උසස් නිසා. මොනතරම් පව්කම් කර කර හිටපු මිනිස්සෙක් වුණත් අන්තිමට සිවුරක් පිරිකරක් අත ගහන්න පුළුවන් නම් ඒ ගැන පුදුම විදිහට සතුට වෙනවා. මේ අම්මගේ හිතට අර සාංගික දානයේ සතුට තිබුණා. ඒ නිසා හුස්ම ටික යනවත් එක්කම නිම්මාන රතී දිව්‍යතලයේ ගිහිල්ලා ඉපදුණා. ඒ ඉපදෙනවත් එක්කම ඇය බලනවා Tamanට මෙහෙම සම්පත්තියක් කොහොමද අහම්බෙන් ලැබුණේ. ඒ කියන්නේ ඇයට ලැබිච්ච විමානයේ ඇයට ඉපදෙන්න ඉන්න ලැබිච්ච තැන S2කට බලලා නිමා කරන්න බැරි තරම් විශාල තැනක් ඇයට වාසය කරන්න ලැබිච්ච තැන. ඇය කල්පනා කළා මේ තරම් සම්පත්තියක් කොහොමද Tamanට ලැබුණේ කියලා. ඇය කල්පනා කරලා බලනකොට කලින් ජීවිතේ බැලුවා. කලින් ජීවිතේ බලනකොට මේ අම්මට පේනවා තමන් සාංගිකව දානයක් පූජා කළා. හාමුදුරු නමකට දානයක් පූජා කළා. ඇය බලනවා දැන් ඒ දානේ පූජා කළ හාමුදුරුවෝ ඉන්නවද කියලා. ඇය බලද්දී ඇය දැක්කා පිප්පලි ගුහාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. පුදුම සතුටක් ඇති වුණා. මට තවදුරටත් හාමුදුරුවන්ට දානේ පූජා කරන්න පුළුවන් නේ කියලා හිතුවට අවශ්‍ය කලමනා නැහැ. දිව්‍ය ලෝකේනේ අවශ්‍ය කලමනනේ දානේ පූජා කරන්න ඕනේ කියන කල්පනාව ඇති වුණා. ඒ කල්පනාව ඇති වුණාට දානෙට අවශ්‍ය කරන කලමනා Taman ඉපදලා ඉන්න තැන නැහැ. මනුස්ස ලෝකෙ විතරයි දන් දෙන්න පුළුවන්. 31 තලයක් තියෙනවා. ඒ 31 තලයේ කිසිම තැනක ඩම්පින් කරන්න බෑ මනුස්ස ලෝකේ තරමට. ඒ නිසා මනුස්ස ලෝකයේ තුල Taman කන්න කලින් සතෙකුට හරි කන්න කටක් දෙන්න පුළුවන් නම් සතෙකුට කන්න කටක් දීලා ඊට පස්සේ Taman අනුභව කරන්න Taman කන්න පටන් ගන්න. මනුස්ස ලෝකේ විතරයි පින්වතුනි කන්න අඳින්න දෙන්න පුළුවන් එකම තැන. මේ දේවතාවිය බලනවා මට දැන් ඉස්සර වගේ දානි දෙන්න බෑනේ. ඒත් ඇය කල්පනා කළා මොකක් හරි පින්කමක් මට පුළුවන්කම ඇතිනේ මේ හාමුදුරුව වෙනුවෙන් කරන්න කියලා බලද්දි ඇය දැක්කා උන්වහන්සේ වැඩ හිටිය කුටියේ බිත්තියට හේතු කරලා තියෙනවා මිදුලතු ගාන ඉදල. දේවතාවී බැලුවා Tamanට අත් දෙක පහළ වෙලා තියෙනවා. ඇය හිතුවා මට දැන් දානි දෙන්න බැරි වුණාට උන්වහන්සේ වැඩ ඉන්න කුටියේ මිදුලතු ගාන්න මට පුළුවන් නේ කියලා පහුවෙනිදා එළිවෙන ජාමේ පාන්දර ඉර නැගෙන්නත් කලින් අර කුටියේ ඉස්සරහට ගිහිල්ලා ඉදල අරගෙන කුටිය අතු ගෑවා. ඇමදු මහා කාශ්‍යප හාමුදුරුවෝ ඉරේලිය වැටුණාට පස්සේ දොර ඇරලා බලනකොට කවදාවත් නැතුව කුටියේ ඉස්සරහා කවුරු හරි ඇවිල්ලා අතු ගහලා දාලා උන්වහන්සේ හිතුවා ඔය යන්නේන ගමන් පන්සලට කවුරු හරි ගොඩ වෙන්නේ නැති. සමහර මිනිස්සු එහෙම ඉන්නවා වැඩට ගිහිල්ලා හවස ගෙදර යන ගමන් පන්සලේ මිදුල දකින්නකොට බෝකොළ වැටිලා කියලා පෙනුනොත් එහෙමම පන්සලට ගොඩ වෙලා මිදුලතු ගාලා ගෙදර යන මිනිස්සු ඉන්නවා. මහා කාශ්‍යප හාමුදුරුවෝ හිතුවා කවුරු හරි එහෙම අතු ගාලා යන්නේ නැති කියලා. පහුවෙනිදා උන්වහන්සේ අවදි වෙනකොට පහුවෙනිදාත් ඒ විදිහටම ඉස්සරහා මිදුල් කඩ ඇමදලා උන්වහන්සේ කල්පනා කරනවා දෙවනි දවසෙත් මේක කරලා දෙවනි දවසෙත් කරන්න කවුරු හරි දන්න කියන කෙනෙක් වෙන්න ඕන කියලා තුන්වෙනි දවසේ මහා කාශ්‍යප හාමුදුරුවෝ කල්තිය අවදි වුණා. කල්තිය අවදි වෙලා මහා කාශ්‍යප හාමුදුරුවෝ පාන්දර තමන්ගේ කුටිය දොර ඇරලා බලනකොට උන්වහන්සේට පේනවා කුටියෙන් එළියේ පුදුම තරම් ආලෝකයක් වැටිලා මිදුලේ. දේවතා එළියා පුදුම ආලෝකයක් වැටිලා මිදුලේ. ඒ ආලෝකයේ ඇතුලේ ඉන්නවා කියන්න බැරි තරම් රූප සම්පන්න ගැහණියක් නැත්නම් තැනැත්තියක් රූප සම්පන්න දේවතාවියක්. මහා කාශ්‍යප හාමුදුරුවෝ කතා කරලා ඇහුවා මේ මහා පාන්දර ඇවිල්ලා පන්සල අමදින්න ඔබ කවුද කියලා. එතකොට දේවතාවයි ඉදල පසකට කරලා ඉදල පැත්තකට දාලා ඇවිල්ලා උන්වහන්සේට වැඳලා කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේගේ දායකාවක් කිව්වා. මහා කාශ්‍යප හාමුදුරුවෝ කල්පනා කරනවා මේ තරම් රූප සම්පන්න මේ තරම් ආලෝකයක් ඇති දායකාවක් මනුස්ස ලෝකෙ මට හම්බ වෙලා නැහැ. අහනවා උඹ මොන ලෝකෙන් ආපු දායකාවක්ද? එහෙම ඉන්නවනේ පින්කම් කරනකොට මනුස්ස ලෝකෙ මිනිස්සු එකතු වෙනවා විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුත් පින්කම් වලට ආසයි එනවනේ. උඹ මොන ලෝකෙන් ආපු දායකාවක්ද? එතකොට කිව්වා ස්වාමීනි මම නිම්මාන රතියේ ඉඳන් කිව්වා ආවේ. මම නිම්මාන රතියෙන් ආපු දායකාවක් කිව්වා. අහනවා උඹ කොහොමද මට දායකාවක් උනේ? ස්වාමීනි මීට දවස් 2-3කට කලින් ඔබ වහන්සේට විලඳ මේ පැණි පූජාවක් කළ ගැහණිය මතකද ඇහුවා. මහා කාශ්‍යප හාමුදුරන්ට මතකයි. මොකද උන්වහන්සේ එක වේලක් විතරයි දවසට වැළඳුවේ. උන්වහන්සේට මතකයි මේ දවස් 3කට කලින් විලඳ මේ පැණි පූජා කළ ගැහණිය. මහා කාශ්‍යප හාමුදුරුවෝ කියනවා ඔව් මට මතකයි. අර දේවතාවිය කියනවා ස්වාමීනි ඒ විලඳ මේ පැණි පූජා කළ ගැහණිය තමයි කිව්ව දැන් මේ මම. ස්වාමීනි මගේ දැන් නම ලාජිදායි කිව්වා.
මගේ දැන් නම ලාජිදායි. ලාජි කියලා කියන්නේ pāli භාෂාවෙන් පොරිමී පැණි වලට. මගේ දැන් නම ලාජිදායි. ඔබ වහන්සේට පොරිමී පැණි දුන්න නිසා මට මේ ලාජිදායි කියන නම ලැබුණා කිව්වා. උන්වහන්සේ අහන ඔබට මොකක්ද උනේ? එතකොට කියනවා ස්වාමීනි ඔබ වහන්සේට විලදමී පැණි පූජාව කරලා මහ වේලාවක් යන්න කලින් මගේ හුස්ම ටික එතනම ගියා ස්වාමීනි කිව්වා. ඔබ වහන්සේට පූජාව කරලා ඔබ වහන්සේ වඩින දිහා බලාගෙන ඉන්නකොට මට ලෝකෙම අමතකුණා ස්වාමීනි කිව්වා. ඒ දාන වේල පූජා කරගත්තට පස්සේ මගේ හිතේ ඇති වුණ සතුටට මට ලෝකෙම අමතක වුණා ස්වාමීනි. ලෝකෙම අමතක කරලා මං ඔබ වහන්සේ දිහා බලාගෙන ඉඳිද්දී අර තනකොළ අස්සෙන් ආපු විස සහිත සර්පයෙක් මගේ කකුලට දෂ්ට කළා. ස්වාමීනි ඒ විස වේගය ඇඟේ පැතිරලා සිහිය නැති වෙනකම් මම දන්නේ නැහැ කිව්වා. මට සර්පයෙක් දෂ්ට කළා කියලා. ස්වාමීනි අන්තිමට මගේ හුස්ම ගියේ එතනම සර්පේ දෂ්ට කළා කිව්වා. ඒත් මට ඔබ වහන්සේට දාන වේලක් පූජා කරගන්න ලැබුණ නිසාවෙන් මට අවසාන චේතනාවට දානයක් සම්බන්ධ කල්පනාවක් මතුවෙලා තිබුණ නිසා මට මේ වගේ සැප ඇති තැනක් ලැබුණායි කිව්වා. නැවත උපදින්න. අනේ ස්වාමිනී මට තවදුරටත් මේ පන්සල ඇසුරු කරගෙන පින් කරගන්න දෙන්න කිව්වා. මට දැන් ඉස්සර වගේ දානමාන උයන්න බෑ. ඒත් මට අමදින්න පුළුවන්. ස්වාමීනි මට මේ පන්සල ඇසුරු කරගෙන පින් කරගන්න දෙන්න කිව්වා. ඒත් මහා කාශ්‍යප හාමුදුරුවෝ ඒකට විරුද්ධ වුණා. මහා කාශ්‍යප හාමුදුරුවෝ කිව්වා උඹට ওই ජීවිතේ ලැබෙන්න පින උපකාර වෙන්නේ නැති. නමුත් උඹ නැවත මෙතනට ඇවිල්ලා මේ මිදුල ඇමදීම කරන්න එපා කිව්වා. ඇයට පුදුම වේදනාවක් ඇති වුණා. ඇය අහනවා ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? ඔබ ගැහණියක් කිව්වා. ඔබ දේවතාවියක් කිව්වා. මෙතනට ඇවිල්ලා මෙහෙම මහපාන්දර අතු ගන්නකොට අමදිනකොට දෙවියන් අතරත වුණත් උඹ ගැන යම් සැකයක් උපදින්න පුළුවන් කිව්වා. පන්සලකට ඇවිල්ලා මෙහෙම අමදිනකොට ඒ නිසා මට තවදුරටත් මේක තනියෙන් කරගන්න පුළුවන්. උඹ නැවත මෙතනට එන්න එපා කිව්වා. මේ හැමදේම කරන්න. අන්න ඒකට හරියට හිතට වේදනාවක් ඇති වුණා. ඇයට Tamanට යන්න ඕන තැනක් අමතක වුණා. ඒ පන්සලේම කෙළවරක මේ දේවතාවිය අඬ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේට දැනෙනවා මේ දේවතාවිය අඬනවා. බුදුරජාණන් වහන්සේ ලාජිදායි දේවතාවිය ළඟට ඇවිදilla ලාජිදායි දේවතාවගෙන් ඇහුවා ඔබ මොකද අඬන්නේ කියලා. එතකොට කිව්වා ස්වාමීනි මගේ ජීවිතේ මට ලැබුණ වටිනම දේ අද මට නැති වුණා කිව්වා. අහනවා මොකද්ද? ස්වාමීනි මට මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල අතු ගන්න ලැබිච්ච එක තමයි කිව්වා මට ලැබුණ වටිනම දේ මේ පන්සල් බිම අතු ගන්න ලැබිච්ච එක ස්වාමීනි. ඒත් මට අද ඉඳලා මේ පින්කම කරන්න ලැබෙන්නේ නැහැ ස්වාමීනි. මට වාරණයක් දැම්මා කිව්වා. එන්න එපා කිව්වයි කිව්වා. ඒ දුකට ස්වාමීනි මම මේ අඬන්නේ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ලාජිදායිට මතක් කරනවා ලාජිදායි. පින් කරන්න ඕනේ කියලා හිතාගත්තා නම් පින් කරන්න ඕනේ කියලා කල්පනාවක් ඇති කරගත්තා නම් මොන හේතුවක් නිසාවත් ඒ පින සම්බන්ධව හිතේ හදාගත්ත කල්පනාව නැති කරගන්න එපා කිව්වා. මොන තරම් බාධකාවක් මොන තරම් ප්‍රශ්න ආවත් පින් කරන්න ඕන කියලා හිතින් හිතාගෙන යම් යම් පින්කම් වල තමන් නිරත වෙන්න පුරුදු වෙලා ඉන්නවනම් ඒ පින්කම් දිගටම කරන්න ලාජිදායි. මොකද අපි මේ සැප විදිහට විඳින හැම දෙයක්ම අපිට දෙන්නේ පිනය කිව්වා. අපි මේ සැප විදිහට විඳින හැම දෙයක්ම අපිට දෙන්නේ පින ලාජිදායි. ඒ නිසා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම්පුනප්පුනං. පින් කරන්න පුරුදු වෙලා ඉන්න හැම කෙනෙක්ම නැවත නැවත පින්කම් කරන්න ඕනේ කිව්වා. තම්හි චන්දං කෛරාත කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි පින් කරන්න ඕනේ කිව්වා. තම්හි චන්දං කෛරාත එතකොට තමයි පිනට හොඳට ආදරය ඇති වෙන්නේ. යම් යම් දේ බලාපොරොත්තු හදාගෙන පින් කළොත් ඒ පින ඔස්සේ බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණොත් එතනදී අර පින සම්බන්ධව හිත පිදෙනවා. බෝධි පූජා තියෙන උදවියට ගොඩාක් වෙලාවට අහනවනේ මොකද බෝධි පූජාව 21 දවසක් තියලත් ඵල ලැබෙන්නේ නැත්තේ කියලා. බෝධි පූජාව තියලා බලාපොරොත්තු වෙන දේවල් වැඩි. ළමයි ගැන, ගෙවල් ගැන, රස්සාවල් ගැන, අපල ගැන බලාපොරොත්තු වෙන දේවල් වැඩි. පින්කම් කරලා මොන වෙලාවකදීවත් එකක් දෙකක් හිතින් හිතුවට කමක් නැහැ. ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මොකද බලාපොරොත්තු කියලා කියන්නේ ඉෂ්ට වෙනවට වඩා වැඩිපුර බර තියෙන්නේ බලාපොරොත්තු බිඳෙන්න. බලාපොරොත්තු වල තියෙන වැඩිපුර බිඳෙන ස්වභාවයක්. එතකොට බෝධිය සාක්ෂි කරගෙන බලාපොරොත්තු බෝධිය ඉස්සරහා පිටවලා ඒ බලාපොරොත්තු බිඳෙනකොට අන්න කියනවා බෝධි පූජාවෙන් වැඩක් නැහැ නේ කියලා. සමහර මිනිස්සු පින ගැන ගොඩාක් කලකිරෙන්නේ තමන් හිතාගෙන හිටපු දේවල් පිනෙන් සිද්ධ වුණේ නැහැ කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ පින් කරද්දි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
තම්මේ චන්දං කෛරාත පිනටම ආදරෙන් පින් කරන්න බලාපොරොත්තුවෙන් පින් කරන්න එපා කිව්වා. අම්මා දරුවන්ට සලකනකොට දරුවන්ට සලකන්නේ අම්මා දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුව නෙවෙයි. ඒක තමයි ආදරය. තාත්තා දරුවන්ට සලකන්නේ දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුව නෙවෙයි. ඒක තමයි ඡන්දය නැත්නම් ආදරය කියන්නේ. පින් කරනකොටත් බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් පින් කරන්න එපා කිව්වා. තම්මේ චන්දං කෛරාත පිනට ආදරෙන් පින් කරන්න කිව්වා. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කවදා හරි දවසක අපි මේ සැප විදිහට විඳින හැමදේම පිනට ලැබෙන දේවල් කිව්වා. දේවතාවිය බුදුරජාණන් වහන්සේ මතක් කළේ ගාථා දේශනාව ඇහුවා. දේවතාවීට හරි සතුටක් ඇති වුණා. කැඩුන හිත හැදුනා. උන්වහන්සේ වැඩ හිටිය කුටිය අතු ගන්න බැරි වුණත් මම පින්කම් කරන්න අවශ්‍ය කරන වටපිටාව හදා ගන්නවා කියලා හිතින් හිතාගෙන දේවතාවිය තමන්ගේ තැනට ගියා. එදා හවස ධම්සභා මණ්ඩපය තුළ ධර්මදේශනාව පවත්වන්නට ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාවම මාතෘකා කරගත්තා. බණ අහන්න ඇවිදින්න හිටපු හැම කෙනෙකුටම බුදුහාමුදුරුවෝ මතක් කළා. පිනට බය වෙන්න එපා. පුළුවන් හැම තැනකදීම Tamanට පිනකට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒ පිනට ඉදිරිපත් වෙන්න පුළුවන් තැන අඩුම තරමේ අත ගැසීමකින් හරි පිනට ඉදිරිපත් වෙන්න කියලා මතක් කළා. මොකද සසර පව්බර වැඩි පින්බර අඩුයි. සසර අපි පව්බර වැඩි පින්බර අඩුයි. ඒ නිසා මනුස්ස ජීවිතයේ තමයි පින්බර වැඩි කරගන්න පුළුවන්කම ඇති විදිහට Tamanට ලැබිච්ච වටිනම තැන. එදා හවස ධම්සභා මණ්ඩපය තුල භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා දේශනාවෙන් ධර්මානුශාසනාව සිද්ධ කළා නිමාවටපත් වෙනකොට එදා ධම්සභා මණ්ඩපය තුල ධර්ම ශ්‍රවණය කළා වූ බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වාම හිතගෙන ගියා. එයින් මෙපිට හිටිය බොහෝ උදවිය තවදුරටත් ධර්මාවබෝධයෙන් හිත ඉහළටපත් කරගත්තා. අද මේ උතුම් ධම්සභා මණ්ඩපය තුළ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදේ පාප වර්ගයට අයිතිවන පුඤ්ඤංචේ පුරිසෝ කෛරා මේ පින්කල යුතුයි මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ විසින් සිදු කළ අවවාදයේ යටතේ ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ටත් සසර ගමන තුළ කොතන හරි තැනක පින් කුසල් මෝරනවද ඒ පින් කුසල් මෝරන මොහොත තුළ උතුම් ධර්මාවබෝධයෙන් භව ගමන කෙලවර කොට ලබන අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරවන ගමන් අද දවසේදී විශේෂයෙන්ම මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන දායක පින්වතුන් පිළිබඳව අපි විශේෂයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් අපේ දැනඳුනුම්කම මත මොරටුව ප්‍රදේශයේ කටයුතු කරන ගයාන් මහත්මයා තමයි වේල්ස් කුමරි විද්‍යාලයේහි ගුරුවරයෙක් විදිහට කටයුතු කරන ගයාන් මහත්මයා තමයි අද දවසේදී මේ පින්කමේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරන්නට දැන අඳුන ගන්නට අවශ්‍ය මූලික අඩිතාලම අපිට ලබා දුන්නේ. ඒ අනුව ප්‍රීතිකා මහත්මිය හා සම්බන්ධ වෙලා මේ පින්කම අද මේ විදිහට සිද්ධ කරන්නට ධර්මානුශාසනාවට අපට ආරාධනා කරන්නට යෙදුනේ එතුමාගේ මූලික උපදෙස් මත. ඉතින් ප්‍රීතිකා මහත්මිය මීට මාස ගණනාවකට කලින් අද මේ පින්කම මේ හැටියෙන් සිද්ධ කරනවා කියලා අපිට පින්කම වෙනුවෙන් ආරාධනා කරන්නට යෙදුණා. අද පින්කමේ විශේෂයෙන්ම දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා. KM ගාමිණී වීරසිංහ පියාණන්ට පරලොවට පින් අනුමෝදන් කරන්නත් අගෝස්තු මාසයේදී යෙදී ඇති පවුලේ අනෙකුත් උපන්දිනයන් වෙනුවෙන් ඒ අයට සෙත් ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන්ම මංජුලා වීරසිංහ අගෝස්තු 11 වෙනිදා ජන්මදිනය සමරනවා. ඩිලාන් වීරසිංහ, හෂාන් වීරසිංහ පුතණුවරු දෙපළ අගෝස්තු 16 සහ 27 කියන දිනවල ජන්මදිනය සමරනවා. මිනුද්ද යෙන්සිත කාර්යවසම් මුණපුරා අගෝස්තු මාසයේ 20 වෙනි දින ජන්මදිනය සමරනවා. ඒ හැමදෙනාටම ආශිර්වාද පිණිසත් ඒ වගේම ධර්මානුශාසනාව සිද්ධ කළ අපට ආශිර්වාද කරන්නත් සත්ජන කේන්ද්‍ර ධර්මනිකේතනයේ නිර්මාතෘ පින්නවල සෝබිත නායක හාමුදුරුවන් වහන්සේට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නත් ජීවත්ව ඉන්න සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම පරලෝසපත් සියලුම ඥාතීන්ට පරලොවට පින් දෙන්නත් ඒ වගේම ධර්මානුශාසනාව ශ්‍රවණය කළ හැම දිනාටම සසර මඟ කෙටි කර ඉක්මන් මොහොතකදී උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි අද දවසේදී විශේෂයෙන්ම දායක පින්වතුන් එකට එකතු වෙලා මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. එහෙමනම් අපි කවුරුත් මේ විදිහට කල්පනාවට අරගමු. සමන්තා චක්කවාලේසෝ කියන දේවතාරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියම් ප්‍රධාන යම්තාක් දේවදේවී සමූහයා ඔබෙන් මගෙන් අපෙන් පුණ්‍යානුමෝදනාවන් ලබන්නට කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද?
එසේ පින් ගන්න කැමති වන බලාපොරොත්තු වන සියලුම දෙවියන්ට අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාවන් ලබන දෙවියන්ගේ දේවානුභාව සම්පත් වැඩේවා. දිව්‍ය අසයිසුරු සම්පත් වැඩේවා. දායක පින්වතුන් ප්‍රධාන ශ්‍රාවක පින්වතුන්ගේ ජීවිතවලට අභිවෘද්ධිය පිණිස, සුභසිද්ධිය පිණිස, ආරක්ෂාව පිණිස, කල්යාණ මිත්‍රත්වයෙන් දෙවියෝ ආශිර්වාද ප්‍රාර්ථනා කරත්වා. දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනාවක් තබමු. අද පින්කම සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන KM ගාමිණී වීරසිංහ පියාණන් ප්‍රධාන කොට ඇති වර්ග પરම්පරාවල යම්තාක් ඥාතිවරු පරලෝසපත් වෙලා පින් ගන්න කැමති වෙනවද? ඒ ඇත්තන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ යම් කෙනෙක්ගේ නමක් ගමක් සිහිපත් කරලා අපේ මේ ඥාතිවරුත් පුණ්‍යානුමෝදනාවන් ලබා සුවපත් වේවා කියන චේතනාවෙන් පින් දෙනවද? ඒ ඇත්තන්ටත් ඒ වගේම විහාර ගණයේ අපවත් වන ගරුතර මහා සංඝරත්නයටත් අපව පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාටත් ඔබ අපි හැමදෙනාගේම මව්දෙමව්පියන් නමින් මෙලවහල සියලුම සංසාරගත ඥාතීන්ටත් අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන සියලුම පරලෝසපත් ඥාතිවරු සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන මේ දෙන කරන ප්‍රාර්ථනාවට අනුව පුණ්‍යානුමෝදනාවන් ලබා සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, මගඵල ලබත්වා. සත අට පෑ මව්පේම සිලෝ වග බුදු සමිනේ